තාල සංචාර වලට අපි ඔයගොල්ලෝ ඔක්කොම මේ සහභාගී වෙන්න AOB එකේ අපේ දරුවෝ ඔක්කොම ඇවිල්ලා ඉන්නවා මෙතනට. සංජීරාක හැරලා බලන්න කට්ටියම ඔන්න අපි අදත් ආවා තාල සංචාර 4.0 එක අපේ රකුස් ගීතේ කට්ටිය මෙතන ඉන්නේ සෙට් එකම ඉන්නවනේ මම කියනවා ඒවා මේ තාල සංචාර වලට අපි ඔයගොල්ලෝ ඔක්කොම මේ සහභාගී වෙන්න AOB එකේ අපේ දරුවෝ ඔක්කොම ඇවිල්ලා ඉන්නවා මෙතනට. ඉතින් අපේ පැතුම් මල්ලි මේ අපිට මේ අවස්ථාවේදී අපි වෙනුවෙන් මේ කොහොමද මේ ලස්සන දරන්නේ ලස්සන ප්ලේස් එකනේ රාමුබෙල ඔබ ඉදිරියට කියනවා මේ අපේ ගඟුල් පුදා තමයි ප්‍රධාන සංගීතයක අපේ මම දන්නවා ඔයාලට කලින් හම්බෙලා දෙනවා මාව යෝ ඇද්ද ගන්න කියලා බබල්ස් විනාශ කරා අපි කියලා සංචාර 4.0 අද වෝටර් සේජ් පරිශ්‍රය තමයි පැවැත්වෙන්නේ. රකිත වික්‍රමරත්න විසින් පවත්වනු ලබන රන්නල බලකාය තමයි අපේ ගෙස්ට් ආටිස්ට්ලා විදිහට ඉන්නේ. අපේ අද ඇකඩමි ඔෆ් පර්කෂන් ආයතනයේ සියලුම ස්ටුඩන්ට්ස්ලා පොඩි අය ලොකු අය හැමෝම යාළගේ පර්ෆෝමන්ස් එකක් ඉදිරිපත් කරනවා. ඉතින් ඒක බලන්න ඔයාලා ඒ කියලා හිතනවා. ඔයාලා මේ වීඩියෝ එක බලද්දි මම හිතන්නේ සමහර විට පහුවෙලා තියෙන අප්‍රේල් 5 අවස 5 වෝටර් ස්ටේජ් එකේ 3-5 රෙස්ටොරන්ට් එක තමයි තියෙන්නේ. ඉතින් අපි බලමු ඉස්සරහට වෙන වැඩක් ඉඩ ඔක්කොම ටික. හරි අපේ මේ අපේ ජානක ඉන්නවා. ජානක කියන්න හරිම සතුටුයි රස්න නිසා. නම මොකක්ද? නම ජනක. මෙයා වෙන්න ඊළඟට මෙයා ඔයාලට කියන්න දෙයක් නැද්ද? ඔයාලට කියන්න දෙයක් නැහැ. නිර්වාණට මිස්ටර් නිර්වාණ තමයි අර මොකද්ද ડોක්ටර් නවරියන් එකේ ඉන්න නිර්වාණ නෙමෙයි මේ ඉන්නේ අපේ ඇකඩමි ඔෆ් පර්කෂන් එකේ නිර්වාණ. කියන්නේ නිර්වාණ මොකද්ද ඔයාලට දැනෙන සතුට? මට ඇත්තටම සතුටුයි මේ වගේ දෙයකට සම්බන්ධ වීම ගැන මේ වැඩි මල්ලි ටීවී ප්‍රෝග්‍රෑම් එකක් නෙමෙයි. ඊළඟ සදාන් අයිබෝන් AC දාලා කියලා මේ යනවා වන්දනිය අක්කයි යාගේ අනිත් අක්කයි යන 20 අවුරුදු 20ක්යි අවුරුදු 25ක්යි ඔය යනවා. ඉතින් හරි එහෙනම් දැන් අපි ඔක්කොලට මේ බේසික් මේක හරිනේ අපි පොඩි එකක් ගහමු එතක කලබුළු ඔයගොල්ලන්ට තියන්නේ ඔව් දැන් ඕන ලක්නාත් අයියා ගන්න වීඩියෝ ගන්න
අනේ මේකට මරුවේ. ලයිට් එක කරේ අම්බුයි. හරි. හරි. ප්‍රොසෙඩර් හරි ඩෙලොන්ට බලන්න. ඩෙලොන්ට කරි මතුසරට. අපි ඕපනින් එකක් එකක් පටන් ගමුද? Right. This, 1, 2, 1, 2, this. අපි මේ ආපු කොටස හොරණේ ඔසේ නාදමාලා තමයි මේ හොරණේ ඔසේ තරුණම ගම සම්බන්ධව ආකර්ෂණීයම වටිනාම පෞරුෂය. ආරාධනා කරනවා සැබෑ ජාත්‍යන්තර ශ්‍රී ලාංකිකයා රකිතා වික්‍රමරත්න. ආරාධනා කරනවා ශ්‍රී ලාංකේය නාදය ජනනාදය තමයි මේ උරුමෙන් ගෙනල්ලා ඊට එහා සතුටුමඩ ඉංග්‍රීසි ලෝකේට අපිට මේ ආරක්ෂා කරගෙන මම තව වසර 10 කරනකට ඒ සලික හොරණේ ඔසේ නාදමාලා පොඩ්ඩක් අහමුද?
කිව්වා මේක කණිකරම පිස්සුවක් වෙන්න නියමිතයි කියලා. තනිකර මේක පිස්සුව. ඔය ඉන්ටර්වියු එකේ නෑ ඔතන ඈතට ඉන්නේ. මම බැඳලා. හරිද? මම වැදලා නෑ. හරිනේ. ගමවල නම් සින්දුව ගැන කතා කරමු නේද? ඔව් ඒක දැන් එන්න මෙහාට. ඒ මොකක්ද මේ? රබාන. දැන් ඒක ගැන අපිට තව කියන්න අර ඒක සංගීතයත් එක්ක. ඉතින් දැන් මුල දෙවනි එකේදී වගේ හැමෝම කිව්වා රංගල පළකාත් එක කරන්නකෝ මේ මාර ලේසින යෝගලට වැඩි. හරි මේ දෙකම එක වගේනේ කියලා. හැබැයි ඒක වැඩි අනිත් පැත්තට තමයි ගියේ දැන් මේ ලේසි වැඩේ පටන් ගත්තා පස්සේ. එතන තමයි ඔයාලට වැරදුනේ. මොකද මමත් ඇත්තටම හිතුවේ නෑ මේක මේ වගේ චැලෙන්ජ් එකක් වෙන හේතුව දැන් අනිත් හැමෝගෙම දේවල් සිංගර්ස්ලාගේ අපි ඩ්‍රම්ස් දාලා ඩ්‍රම්ස් නැතුව ගොඩක් කියන්නේ පර්කෂන් ගොඩක් පාවිච්චි වෙන්නේ නැතුව කරපු සින්දු පර්කෂන් පාවිච්චි කරා ඒක ටක්ගාලා වෙනස් වෙනවා. හැබැයි මේ රංගන බලකාය සින්දු ඔක්කොම මේ ඩ්‍රම්ස් පර්කෂන් එක හදපු සින්දු. ඉතින් මාර චැලෙන්ජ් එකක් කරා යන්නේ ඇත්තටම මේ සින්දු ටික කොහොමද අපේ මේ තාල සංඛාර ෆෑන්ස්ලට වෙනස් විදිහට දෙන්න කියලා. ඉතින් මම අනිත් පැත්තට ඉන්නවා මේ අපිට මාර අමාරුයි මේ සාහනයට මාර ලේසි මේ වැඩේ කියලා. මට සාහනයට පොඩි ප්‍රශ්නයක් වුණා නේ. ඕනේ දැන් අපි තාත්තගේ සින්දු කියලාම නෑනේ. ඒකේ කොටසක් හරි කියන එක ටිකක් අමාරු වැඩක් අපිට සින්දුව මේ අද නිර්මාණය කරලා දෙන්නේ ටිකක් ලේසියෙන් කියන්න පුළුවන් දේවල් නෙවෙයි. දැන් මේ රබාන කියන එක අවුරුද්දේ අපිට මතක් වෙන අත්‍යවශ්‍ය වෙන දෙයක්. එතකොට සංකාර 4.0 බලකායත් එක්ක දැන් වැඩේ පටන් ගන්න තියෙන්නේ දෙවනි සින්දුව යන්නේ. පළවෙනි ටික ගම උලන් සින්දුව බලමු. ඊළඟට සින්දු ගොඩාක් තියෙනවා. බලමු කොහොමද Anjira කියන්නේ South Indian frame drum. ඉතින් frame drums තමයි අපි මේ ප්‍රදර්ශන පාවිච්චි කරන බලු මේක මොකද? මේකේ ලොකු වෙනසක් එකක් වශයෙන් තමයි ඉතින් මේක කියන්නේ අරු වැඩක්. මේ
ඇයි කලින් කරලා තියෙනවනේ. අපේ උදාහරණ අපේ උදාහරණ. අර ගෝල් පිටිපස්සේ වොක් ගහ කපලා හදාගත්ත ස්ටේජ් එකේ. වොක් ගහේ අඬෝ. අපි මේ පොඩි කාලේ ඉස්කෝලේ යන කලින් අපි මේ විවිධ ප්‍රසංග පවත්වන ගෙදර ඊට පස්සේ අපි ඕස ගහන ළමයි කවුරුවද වොක් ගහේ අඬෝ. විවිධ ප්‍රසංග එකේ මේ යකින් ගන්න ලයින රම්ලන්ගේ නිවස් පිටුපස්සේ අපි දෙන්න තමයි බලන්න නටන්නේ. ඊට පස්සේ අපි දෙන්නේ එකට වේදිකාවක මේ කරනවා නේද? එයා අපි ලයිව් ජඩ වැඩ. අයි ප්‍රවෘත්ති කියන්නේ විතරයි ලැජ්ජ නැත්තේ යාට. අනික කොහොමද ලැජ්ජයි? අයි ඔකේ අතරවද ඒක ගෞරවණීය වෙලාවක් නෑ. අර ඒක කාලෙකින් ඔබේ කොම් කරනවා. සුබ පසාගෙන මම යමුද ගීතෙට. 2025 වර්ෂයේ අපේ තාරසංචාර ෂෝ එකේ හෙළදිව මේ සමහරට තාරසංචාර ෂෝ එක වෙනුවෙන් නිර්මාණය කරපු තේමා ගීතය වගේ ගීත අවුරුදු 30කට කලින්
හරියදී වයිට් එකද? ඔව්. වයිට් එක නම් පොඩ්ඩක් වයිට් එක. පොඩ්ඩක් ගාවට දිරුවනේ. කාල සංචාර 100 වෙනි විතර ගන්න විතර බයින්ද දෙන්නේ. ඊළඟ එකයි ක්ලෝස් කරගෙන මේක දෙන්න. මයික් එකක් තෝනේ. හරි. දැන් අපි ඊළඟ ඉතින් අහන්න බලන්න විදිහට කලින් විශේෂ කෙනෙක්ට ආරාධනා කරන්න හදන්නේ. තාල සංචාර පළවෙනි ෂෝ එකේ ඉඳන් මේ ෂෝ එක දක්වාම අපිත් එක්ක ඉන්න අපි ආදරය කරන ගෞරව කරන වාදන ශිල්පියෙක් ඉන්නවා. මේ පාරත් යන කතා කරලා මේ පොඩි අකරතැබ්බයක් කියලා. නේ. පස්සේ මේ කණ්ඩායමට සම්බන්ධුනේ 1990 අවුරුදු 35
තමයි මේ සමරන්නේ. ඒතර මේ ගීතය ඇත්තටම මේ යාගේ වගේ ගායනා කරාට ඒක යාගේ තමයි. කතේට තමයි අදවදින සිසිර දිසානායක මහත්තයා ලියලා දුන්න මේ ගීතය. හැබැයි මේක මුලින් හැදුවේ නිරෝෂණ. හදලා වසන්ත මේක කියනවා කියලා දුන්නාම මම කිව්වා නියමට තමසෝක ගන්නවා කියලා දුන්න සින්දුව තමයි ඔය. හැබැයි එදා මෙදාතර මම වසන්ත එක්කගේ දැකපු නොවෙනස් වල ලක්ෂණයක් තමයි ওই සින්දුව කවර කිව්වත් වාක්‍යයක් වරද්දන එක. දාදත් එක කරා මම හිතුවා අද බලන්න අම්මා කියන්නේ වැරද්දුනේ වැරද්දුවා. පළවෙනි අන්තරා කොටසවත් කිව්වේ හරියට කිව්වා මේක රිවෙන් කරන්නට කළා. දෙමස්සිනාලා බඹරු නෙන්නාදෝ කියලා. දෙමස්සිනාලා ඒ බඹරුද අයින්ද දෙමස්සිනාලා මල් පැණි බීවාද මම ඊළඟ එක බලගෙන හරියට කියනවාද කියලා. තාත්තේ මේව බලන්නේ නෑ මේකමයි දුව පොඩ සහන් පොඩ බෝඩ් එකට ආපුවාම දැන් මමත් වසන්තා කොලියක් නැතුව සිද්ධුව කියලා දැක්කමයි ඔය. මම දැන් සෑහෙන්න මේ ප්‍රශංසා කරන්නද ජීවිතේ පළවෙනි දවසේ වසන්ත විශ්වයේ කොලයක් බලන්නද කිව්වනේ කියලා. ඔය ගැවුවේ නැද්ද? ඔය ගැවුවේ නැද්ද? දෝස්තරි අපේ කණ්ඩායමේ ලොකු ශක්තියක් අපි අලුත් අයත් එක්ක හරියට ගැළපිලා නවගයන්ට
අතහිත දෙන වසන්ත කවි කණ්ඩායමේ ගොඩ දෙනෙක් ඉන්නවා. ඒ හැමෝටම ස්තුතියි. ස්තුතියි. රකිතයි මේ ඔයා මේ බුද්ධිකයි thank you බුද්ධික පෙරේට ආයුබි. බුද්ධික වඩ ස්තුතියි. ඉතින් ආයෙ හිමින්ම බහගියා. මොනවා වගේ කියන්නේ? මේ රකිතයි ඔයා වාදනය කරේ උදු එක නේද? මේක. හරි මල්ලි ගෑන මාත් එක. හරි ඔකේ ගමු. එයාට ඒ කරන විදිහට අපි කරන්න බෑ. ඇයි? යාට අපි මේ 20000 30000 වෙනස් කරා. අයියේ කෑ ගහනවා.
විස්කට් එකද මොකද තාල සංචාර මොකද කියන්නේ? ඇත්තටම උනේ තාල සංචාර බලන්න ආවේ කියලා මම ඉතරම වටිනවා. තාල සංචාර කියන පට්ට වැඩක් කරනවනේ. තාල සංචාර, තාල ලෝක සංචාර. තාල ලෝක සංචාර. මං කියන්නේ තාල ලෝක සංචාර කියලා ලෝක වටේම අරන් යනවා මේ තාල සංචාර.